ඒකින්ද ඒගොල්ලෝ ණය ගත්තා. ඒගොල්ලෝ වගේ ණය අපි ගන්නෙ නැහැ කියලා. ණය ගන්නෙ නැහැ මේගොල්ලෝ ගන්නෙ මූල්‍ය පහසුකම්. මම අර කියන්න ගියේ මේ සාමාන්‍යයෙන් ඔයගේ දේවල් කරද්දී ළඟම ඉන්න අයගේවට දාන්නේ නැහැ. 125cc ප්‍රමාණයේ යතුරු පැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිලදී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් පඬි අනුමැතිය ලබා දුන්නා. ඒ මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කවුරු කියලාද හිතන්නේ? අර JVP එක වැඩ කරන ක්‍රමයක් ඒගොල්ලන්ගේ අතරේ අර හිල් ජොක්කු අඳින හිල් බැනියන් අඳින ඒක එක්කෙනා ඉල්ලගෙන මේ කලිසම් බෙල්ට් ඔය කියන മന്ത്രിවරයා ඔය කඩුවෙල එක්කෙනානේ ඔය නම මට මතක නැහැ. එතකොට ඔහු කියන විදිහට ඊළඟ නඩුවාරයේදී ගිහිල්ලා ඊළඟ නඩුවාරයට යන්න බෑනේ මල්ලි වරෙන්ත වුණාම මේ වගේ මේ මජර දේශපාලකයට නම් අපි විරුද්ධයි. සහ ඒ දේශපාලන යාන්ත්‍රණයටම 2018 ලංකාව තිබිච්ච තැනට කොහොමද ඒක අරන් එන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඕක කෙලවෙලා කාටත් ගොඩ ගන්න බැරි තැනකට යන්න ඉස්සෙල්ලා අක්මීමන දායරත්න ස්වාමීන් වහන්සේට සූතිවන්ත වෙනවා ඒ කාර්යයට මුල පුරලා ඒ කරපු කර්තව්‍යයට සත්කාරයට පින් දෙනවා. අයිබෝවන් අදත් සද්දෙට ඇහෙන නිවුස් සඳහා සමාදර දායකත්වය චාමර විජේසූරිය. අයිබෝන් චාමර. ඉතින් අද ඉතින් අපි වෙනස් විදියක වැඩක් කරනවා. ඔබට ඉතින් අන්තිමට කියන්නම් කොහොමත් ඔබට දැනගන්නට පුළුවන් අපි ඔය දකිනකොට අපි පොඩි පර්යේෂණාත්මක වැඩක් පටන් ගත්තා. බලමු මේක කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා. ඒ වගේම පර්යේෂණාත්මක වැඩක් කරමින් ඉන්න ආණ්ඩුවත් ඒ ආණ්ඩුවේ කරන පර්යේෂණාත්මක වැඩ සම්බන්ධයෙන් බරපතල විවේචන තියෙනවා. ඉතින් ඒගොල්ලෝ නිකන් කරමින් බලමින් ඉන්නවා පුළුවන්ද කියලා මේ මිනිසුන්ව බය කරන්න විපක්ෂයේ අයව බය කරන්න. විශේෂයෙන් විපක්ෂ නායකවරයාව බය කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ එක දේවල් කරමින් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට අවශ්‍යයි මේ විපක්ෂයේ තියෙන යම්කිසි විදියක සහයෝගීතාව බිඳින්නට. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ නිකන් එක ඉඟි බිඟි පාමින් ඉන්නවා. එක අවස්ථාවක් අද ආරංචි වුණා. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු අගමැතිවරයෙකුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ කියලා. ඊට පස්සේ ආරංචි වුණා උඩ අප ලැබුණාය කියලා. කොහොමදත් චරිත රත්වත්තේ කියලා කියන්නේ අපි හොඳටම තරුණ කාලේ තරුණ සභාව රනිල් වික්‍රමසිංහ මහතා එවකට හිටියේ යෞවන කටයුතු ඇමති අධ්‍යාපන යෞවන කටයුතු ඇමති එක එකතු වෙලා තරුණ සභාව මහරගම තියෙන ගොඩනැගිල්ල ජපානයේ ආධාර ඇතිව ගොඩනගලා ඊට පස්සේ අවුරුද්දක් පාසා නිපොන් මාරු නෞකාව ලංකාවේ අහලට ගෙන්නලා ඒකේ අපිව රවුමක් එකන් ගිහිල්ලා එතකට ඒකේ නැවේ තිබුණු කෑම අපිට කණ්ඩ දීලා ඒ වගේම බෙල්වුඩ් සෞන්දර්ය ගම්මානය නිර්මාණය කළා. චන්ද්‍රලේඛා ශර්ලි වෛජයන්ත එතකොට සෝමසිරි මැදගෙදර චන්ද්‍රසේන හෙට්ටිආරච්චි චන්දන ලියනාරච්චි ඒ වගේ චන්දන ඊට පස්සේ මේ තමයි පළවෙනි කණ්ඩායමේ තමයි ශර්ලි චන්ද්‍රලේඛා සෝමසිරි චන්ද්‍රසේන. ඉතින් මේ කට්ටිය හිටියේ පළවෙනි කණ්ඩායමේ. ඒක හරිම සුන්දර අතීතයක්. ඉතින් චරිත රත්වත්තේ මහතාව ආදරෙන් මතක් කරනවා. අපි දන්නේ මොකද්ද චෝදනාවක් තියෙනවා මොන හරි ප්‍රොකියුමන්ට්ස් ඒ කියන්නේ ප්‍රසම්පාදන වල තිබුණු දෝෂයක් නිසා මුදල් සම්බන්ධ කාරණයක් නිසා අත්අඩංගුවට ගත්තා කියලා. අපි බලමු ඒකේ තත්ත්වය මොකක් වෙයිද කියලා. ඉතින් අර මතක් කරන්න ඕනේ මේ අන්තිම වකවානුව ඒ තුරුණු ශක්ති එහෙම එනකොට ශශිකා නිසංසලා සුභානි හර්ෂණී වගේ අයත් බිහිවුනේ. හරියට තුරුණු ශක්තිය ආවෙන් මල්ලි අතරම මේ අපේ කණ්ඩායම් වලින් පස්සේ කියන්නේ අපි හිටියේ 80 ගණන් වල මුල් කාලේ 82 ඒ කාලේ තුන. ඉතින් ඊට පස්සේ 90 ගණන් වල අගහරිය වගේ තමයි තුරුණු ශක්තිය ආවේ. තුරුණු ශක්තිය ඒකේ හොඳ නිවේදකයෙක් හිටියා. මට ඔහුගේ නම මතක නෑ දැන්. තාම දක්ෂ නිවේදකයෙක් හිටියා. ඒක ඉදිරිපත් කළේ ඔහු
ඉතින් ඒවත් ඔක්කොම මතකයි. ඉතින් ශශිකා එන කාලෙත් මට මතකයි. ඉතින් ඒක හරිම සුන්දර අතීතයක්. ඒකෙන් විශාල පිරිසක් දක්ෂව බිහි වුණා. තරුණ සේවා සභාව දේශපාලනීකරණය කරනවයි කියලා පහුගිය කාලේ හුඟක් වාද විවාද මත ගැටුම් තිබුණා. හැබැයි ඔය කාලේ ඔය මිනිසුන්ට බිහි වෙන්න දේශපාලනය බලපෑවෙන්නේ නැහැ. ඒක මතක් කරගෙනම ඊළඟ කතාවට අපි යන් සද්දෙට ඇහෙන නිවුස් අද ගොඩක් තියෙනවා. අද මම ගන්න දෙක. ගන්න. දැන් මේ ආණ්ඩුව මුලින් කියාගෙන ආවේ මේ ණයාරම් රට කරන්න ණයාරම් වැඩ කරන්න ආණ්ඩුවක් ඕනේද කියලා. ඔව්. හැබැයි අද ගත්තොත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ මාධ්‍ය හමුවේදී වැඩි වශයෙන් ඊයේ දවසේ රැස් වෙච්ච කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන්නේ ණය ගන්න. ඒ කියන්නේ ණය අරන් රටක් කරන්න ඕන කෙනෙකුට පුළුවන්, පොලි මුදලාලි කෙනෙකුටත් පුළුවන් වගේ කතාවක් කිව්වනේ. අන්න එතකොට අපිට හිතෙන්නේ දැන් මේ ආණ්ඩුව පොලි මුදලාලිද දැන් ඇත්තටම නාවික හමුදාවට චන්ද්‍රිකා සංනිවේදන අන්තර් නිරෝධ පද්ධතියක් කියලා තමයි කියන්නේ. ඒක ඇත්තටම ඉංග්‍රීසි වලිනුත් පස්සේ නලින්ද ජයතිස්ස මහත්මයා කියනවා. එතකොට මේකක් ගන්න ජපන් රජයේ මූල්‍ය සහ තාක්ෂණික සහාය බලාපොරොත්තුවෙන් වැඩ කරනවා. එතකොට මේකට අදාළ අමාත්‍යවරයා දාපු යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමත කළා කියලා පළවෙනි එක කියනවා. ඒ වගේම ඊට පස්සේ කියනවා තිරසර සංචාරක අංශ සංවර්ධනය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 100ක මූල්‍ය පහසුකම් කියලා තමයි ඉස්සෙල්ලාම කියන්නේ. මූල්‍ය පහසුකම් කියලා ඉස්සෙල්ලා කියලා ඊට පස්සේ කියනවා ආසියානු සංවර්ධන බැංකුවේ ණය ගන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟට සුරක්ෂිත දැරිය හැකි තිරසර බලශක්ති ව්‍යාපෘති මූල්‍ය කළමනාකරණය මූල්‍යකරණය ඇමරිකන් ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක්. දැන් මේගොල්ලෝ ණය කියන එකට කියන්නේ මූල්‍ය පහසුකම්. ඒ මූල්‍ය පහසුකමක් ගන්න ඔන්න කැබිනට් මණ්ඩලය තීරණය කළායි කියලා. ඊළඟ තව රහ එකක් තියෙනවා අයියාගේ නිවුස් එකෙන් පස්සේ. නෑ මම කියන්න හැදුවේ මේ ඔය ගම් වලක් තියෙනවනේ මේ සාමාන්‍යයෙන් කමතට වෙනම භාෂාවක් තියෙනවා. චාමර දන්නවනේ. කමතට පන්සලට වෙනම භාෂාවක් තියෙනවා. පල්ලියට වෙනම භාෂාවක් තියෙනවා. එහෙම තමයි. එතකොට ගෙදෙට්ට තියන්නේ වෙනම ඒක සාමාන්‍ය එක. දැන් මේ ආණ්ඩුවත් කරන්නේ ඒකයි. මේ ආණ්ඩුව ඔය එක එක භාෂා පාවිච්චි කරන. දැන් ඒගොල්ලෝ වචන මූල්‍ය පහසුකම්. දැන් ඉස්සර මහින්ද රාජපක්ෂලා කිව්වේ ණයක් ගන්නවා කියලා. ඔව් ණය ගන්න. ඒකින්ද ඒගොල්ලෝ ණය ගත්තා. ඒගොල්ලෝ වගේ ණය අපි ගන්නෙ නෑ කියලා. ණය ගන්නෙ නෑ මේගොල්ලෝ ගන්නෙ මූල්‍ය පහසුකම්. මූල්‍ය පහසුකම්. එතකොට මේවට ඉතින් හොඳ දේවල් කියන්න පුළුවන්. පොඩි වුණොත් මේවා බලන හින්දා කියන්න බෑ. එකක් කියන්න පුළුවන් අර සාමාන්‍යයෙන් ගමේ කියන්නේ මේ තමන්ගේ ශරීර කෘත්‍ය කරනවට කියන්නේ එලි බහිනවා කියලා. එලි බහිනවා කියලා කිව්වම ඒක ලස්සනයි. එහෙම නැත්නම් කැලේට ගිහිල්ලා අහවල් වැඩේ කරයි කිව්වම කැතයි. ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. එහෙමනම් අපි මේ අපේ අභිත මල්ලි නිවුස් එකක් ගෙනහල්ලා තියෙනවා. ඒක පොඩ්ඩක් අහමු. ඒක ටිකක් දිගයි. මම පොඩ්ඩක් ඒක කට් කරලා දාන්නම්. නමුත් මේ කතාව ඔබ අහන්න ඕනේ. ඔබ අභිතගේ වීඩියෝ බැලුවා නම් ඔබට මේක දැනටමත් දැනගන්න ලැබිලා ඇති. ඇමති බිරින්දෑවරු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කියලා තමයි මේක කියන්නේ. මතනායක මහතා ඇතුළු පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යොමු කරා. ඒ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක්ගේ බිරින්දෑවරුන්ට එරෙහි ඒ නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහ සමන්ත විද්‍යාරත්න නියෝජ්‍ය අමාත්‍යතුමාගේ බිරින් ඔවුන් දෙදෙනාගේ ගිණුම් වල තියෙන අතිවිශාල මුදල සහ විශාල ගිණුම් ප්‍රමාණය පිළිබඳව සැක සහිත බව ප්‍රකාශ කරලා තමයි මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙන්නේ. රුපියල් 60000ක වගේ පඩියක් ගන්න ගුරුවරියක් බැංකු ණයක්වත් නැතුව නේද? කිසි ප්‍රශ්නයක් නැතුව මෙතර මුදලක් බැංකුවේ තියාගත්තේ කොහොමද කියන කාරණය පිළිබඳව සැක පහළ කරලා මේ පැමිණිල්ල එල්ල වෙලා තියෙනවා නව ජනතා පෙරමුණේ ප්‍රධානත්වයෙන්. දැන් මේ සමන්ත විද්‍යාරත්නගේ නාමල් කරුණාරත්නගේ බිරින්දෑ දෙපළම ගුරුවරියන්. ඉතින් ඒ ගුරුවරියන් දෙදෙනාගේ ගිණුම් වල නොසෑහෙන මුදලක් තියෙනවාය. ඒක කොහොමද වෙන්නේ? රුපියල් 60000ක විතර පඩියක් ගන්න ගුරුවරියකට අමතර අපි හිතමු ටියුෂන් මොනවා හරි කළත් එහෙමනම් කොහොමද මේ තරම් මුදලක් අපි දන්නේ මේ මුදල කොපමණද කියලා. නමුත්
CIDට පැමිණිල්ලක් ඉදිරිපත් වෙච්ච හින්දා මල්ලි මේ අපිට මේක ගැන කතා කරන්න පුළුවන් අභීත කියලා තියෙන තොරතුරු ඔස්සේ ඒක ඔස්සේ අපි හිතනවා නම් අභීත තව ඉස්සරහට කියනවා ඒකේ මේගොල්ලෝ ඒ කියන්නේ JVP කණ්ඩායම මුදල් තැන්පත් කරලා තියෙන අර කේලිය රම්බු කැල්ලලා කරපු විදියටම වගේ කියලා තමයි බට්ටා හිතෙන්නේ. ඒ කියන්නේ ළමයින්ගේ බිරින්දෑගේ සහෝදර සහෝදරියන්ගේ එහෙම ඒ කියන්නේ අයියේ මේ හිතුවේ නැද්ද දන්නේ නැහැ මේක දැන් සාමාන්‍යයෙන් අපි ආසන්නම අයවනේ සැක කරන්නේ. ඒක මේ මූල්‍ය වංචාවක් වගේ එකකට නම් අපි දන්නේ නැහැ මේක කරලාද නැද්ද කියලා. දන්නේ නැහැ. ඒ නිසා අපි මොවුන් වැරදිකරුවෝ කියලා කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. නෑ. මේ සමාජයේ කතාවක් තියෙනවා සහ ඔවුන් ඒ පිළිබඳව කලින් චෝදනා නගලා තිබුණා. අන්න ඒ ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මම කියන්න ගියේ මේ සාමාන්‍යයෙන් ඔයගේ දේවල් කරද්දී ළඟම ඉන්න අයගේවට දාන්නේ නැහැ. මොකක් හරි වෙන එකක් තියාගන්නවා. වෙන දුර සම්බන්ධතාවයක්. හැබැයි JVP එකට එහෙම පුරුද්දකුත් නැහැ. අනිත් මිනිස්සුන්ගේ විශ්වාසෙකුත් නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් මේ විදිහට කළාය කියලා කළා නම් කළේ එහෙම නිසා වෙන්න ඇති. ඔව් දැන් අර මේ නන්දන ගුණතිලක අපේ මේ JVP එකේ පැරණි හිතවතා ඔය කතාව කිව්වා. මේගොල්ලෝ යමක් කරනකොට අඩු ගානේ එහෙම කරන්න තිබුණා. මොකක් හරි සිද්ධියක් සම්බන්ධයෙන්. නමුත් මේක එහෙමවත් කරන්න ඒගොල්ලන්ට ස්පාසුවක් නැහැ. මේක තමන්ම කරන්න ඕනේ වගේ. යාර මම හිතන්නේ වසන්ත සමරසිංහගේ වත්කම් ගැන කියනකොට තමයි ඕක කිව්වේ. ඉතින් අපි ඕවා ඔක්කොම කියන්නේ මේ චෝදනා හැටියට නෙමෙයි මේ දැනට තියෙන කතාබහ හැටියට සමන්ත විද්‍යාරත්නට සහ නාමල් කරුණාරත්නට සහ ඒ ඔවුන්ගේ බිරින්දෑලට අවස්ථාව තියෙනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඒ අදාළ කාරණේදී ඔප්පු කරන්න. අපි කියන්නේ නෑ ඒගොල්ලෝ හොරකම් කළා ඔය සල්ලි දාගෙන ඉන්නවා කියලා. නමුත් එහෙම නොසෑහෙන මුදලක් තියනවාය කියලා චෝදනාවක් ඇවිල්ලා තියෙන කාරණේ පමණක් තමයි අපි මෙතන සඳහන් කරන්නේ. මොකද ඔවුන් ගුරුවරියන් නිසාත් එවැනි චෝදනාවක් කරන කොට ඒක පරිස්සමින් කරන්න ඕනේ. මොකද ගුරු වෘත්තිය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. ඒක නිසා මේ ඔවුන්ගේ ගෞරවයත් ආරක්ෂා වෙන්න ඕනේ නිසා. නිර්ධන පන්තියේ විප්ලවවාදීන් විදිහට අපි මේ සටන පටන් ගන්නවා. අපි මේ සටන කවදා හරි ඉවර කරන්නේත් නිර්ධන පන්තියේ විප්ලවවාදීන් විදිහට කියලා එදා රෝහණ විජේවීර කියපු වදන් මට මතක් වෙනවා. ඒ ASCII නලින්ද ජයතිස්ස අද මාධ්‍ය සාකච්ඡාවේදී මෙන්න මෙහෙම දෙයක් කියනවා අයියේ. මේකත් අපි අහලම ඉස්සරහට යමු. ඔව්. ඒ අනුව මත් උවදුර වැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්ධනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂම සහ ඵලදායී සිදු කිරීමට හැකිවන පරිදි විශ්වකාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිලදී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් පන්ති අනුමැතිය ලබා දුන්නා. දැන් බලන්න මෝටර් බයිසිකල් 100ක් ඒ වගේම ත්‍රිවිල් රථ 50ක්. එතකොට දැන් සාමාන්‍යයෙන් මොකද 125cc නේ. ඒ කියන්නේ 125 කියන්නේ මල්ලි මේ සාමාන්‍යයෙන් ඔය අපි ඔබ අපි ඔය හැමෝම මේ සාමාන්‍ය පදින බයිසිකලේනේ. ඊට අඩු ඒවා තියෙනවා 50 75 90 ඔහොම ඒවා තිබුණා. නමුත් 125 කියලා කියන්නේ මේ ලංකාවේ මේ ගොඩක් තියෙන බයිසිකලයක්. ඉතින් 125 එහෙම මේ STF එකට දීලා තිනවා මම කොහෙවත් දැකලා නැහැ. මං හිතන විදිහට නලින්ද ජාතිස්ස මෝටර් සයිකල් පැදලා නැහැ. පැදලා තිබුණා නේද? මොකද මටත් තිබුණා 200 ට්‍රේල් එකක්. XT 200 ට්‍රේල් එකක් පැද්දා මං අවුරුදු 10ක්. දැන් ඔය ගැන මාධ්‍යවේදියෙක් අහනවා අයියේ මේ ඇත්තටම මෙන්න මේ විදිහට අපි ඒකත් අහලම ඉමු. එබතුමා මේ එන්ජින් ධාරිතාවේ 125cc යතුරුපැදි තමයි බහුතරයක් පාරේ තියෙන්නේ. එතකොට දැන් මේ මද්‍රව්‍ය ජාවාරම්කාරයෝ දැන් අපි දැක්ක මේ ඊපෙරේද වෑන් එකක් පසුපස පන්නනවා රථවාහන නිලධාරීන් දෙන්නේ 125cc එකේ. මේ වෑන් එකක් යතුරුපැදියක් වුණා නම් ඔබතුමාට හිතා ගන්න පුළුවන් නේද කොච්චර වේගයකින් ඒ යතුරුපැදිය යයිද කියලා. ඉතින් ඇයි මේ 100 200cc වගේ එකට යන්නේ නැත්තේ මේ විශේෂ කාර්ය බලකාය? නෑ හැමතුමා ඒකටම තව කැලලක් එකතු කරන්න. සාමාන්‍ය පොලිසිය ඉස්සල්ලා තිබ්බේ 400cc බයිසිකල්. ඒ කියන්නේ ලංකාවේ උපරිම එන්ජින් ධාරිතාව 250cc තියෙද්දි පොලිසියට දීලා තිබ්බේ 400cc බයිසිකල් Yamaha. ඊට පස්සේ ඒක 750 බයිසිකල් ප්‍රමාණයකුත් යම් ප්‍රමාණයක් ගෙනාවා. 750. මේ ලෝබැඳීම් සහ මේ රාජකාරී කටයුතු සඳහා වැඩි ධාරිතාවකින්
බයිසිකල් ගෙන්න ඕනේ කියන එක තමයි මේ ප්‍රශ්න ඔක්කොගෙම මේවා වෙන්නේ. ඇයි මේ වගේ අවධානය යොමු වෙන්නේ නැත්තේ? හරි බොහොම ස්තුතියි අවශ්‍යතාවය පැහැදිලි අනිවාර්ය වශයෙන් මේ බයිසිකල් සහ ඒ කියන්නේ මේ නලින්ද කොච්චරවත් හරි කුරු බූටි. ඒ කියන්නේ බොහොම ස්තුතියි. අවශ්‍යතාවය පැහැදිලි. කියන්නේ මොන්න තරම් භයානක බාරදූර ගැඹුරු සංකීර්ණ ප්‍රශ්නයකට උනත් ඒ කියන්නේ ඒ දක්ෂතාවය න ඒක නම් ඇත්තටම උම්මා එකක් දෙන්න ඉතන දක්ෂතාවයක්. නලින්ද මල්ලි එල කිරිය ඔය අමාරු ඈ. මටයි ඇත්තටම මේ ගැන මම හොයද්දී නිවුස් එකක් හම්බුණා. මේ නිවුස් එක 2021 නිවුස් එකක්. 2000 new three-wheelers were provided to all island police station to carry out police duties in more efficient manner. Today, the public security minister said. ඒ කියන්නේ ඒ මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කවුරු කියලාද හිතන්නේ? මහජන ආරක්ෂක ඇමති හිටියේ 2021 සරත් වීරසේකර. සරත් වීරසේකර. මේ කීයක්ද ගෙන්නලා තියෙන්නේ අයියේ? 2000ක්. 2000ක්. එතකොට 2000ක් ගෙන්නපු එක 2021 ඒ කියන්නේ හොරකම් කරලා තියෙන. ෂුවර් එකටම 2000ක් ගෙනලා 1000ක් එයා වෙනම විකුණලා 1000ක් දෙන්න නැති අරගොල්ලන්ට. එහෙම ඒගොල්ලෝ හොරුනේ. හොරුනේ. ඔව් ඒකයි. ඉතින් ඒ 2000ක් ගෙන්නපු එක තමයි අද වෙද්දි STF එකට බයික් 100කුයි 3 wheeler 50කුයි මට ඒක කියනකොට මේ අර JVP එක වැඩ කරන ක්‍රමයක් ඒගොල්ලන්ගේ අතරේ අර හිල් ජොක්කු අඳින හිල් බැනියන් අඳින ඒක එක්කෙනා ඉල්ලගෙන මේ කලිසම් බෙල්ට් අර මේවා ඒ සිස්ටම් එකට රටක් පාලනය කරන්න පුළුවන්ද මේකට මේ මං හිතන්නේ කවුද දිලිත්ද මන්ද කිව්වේ හිඟන මානසිකත්වය කියලා. හිඟන මානසිකත්වය. යාචක මානසිකත්වය කියලා දිලිත් ඔය වේදිකාවේ යා ඡන්ද කැම්පේන් එක තියනකම්ම කිව්වේ ඒක. ඔව්. ඉතින් දිලිත් නම් එහෙම නැහැ. ඉතින් අපි උන ගියාම ටක් ගාලා බ්ලූ ලේබල් එකක් කඩලා දෙනවා. මම නම් තාම සෙට් වෙලා නැහැ. මට ඔය අපේ කවුද අර නුවන් නෙට්ටි අර චික අයියේ දිලිත් මාරයි ගියාම බ්ලූ ලේබල් එකක් කඩලා දෙනවා කියලා. ඉතින් එහෙම ලෝස් නැති පොරවල් රටක් දුන්නොත් ඒ එලකිරි අපිට බ්ලූ ලේබල් බොන්න පුළුවන්. අර රනිල් චුයින්ගම් දීලා බේස්ලර් දුන්නාගේ දිලිත් බ්ලූ ලේබල් ඒ වැඩේ අර ඒ තියෙන අර මේ ඕපන් මයින්ඩඩ් ඒ වගේම තමයි ඉතින් මල්ලි වියදම් කරන්න ඕනේ තැනට වියදම් කරන්න එපා. පැහැදිලිවම වියදම් කරන්න ඕන තැනට වියදම් කරන්න. දැන් මෙතන ඇත්තටම නලින්ද ජයතිස්ස ඇමතිවරයා පැහැදිලිව කියන්නේ මද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය පිළිබඳව මේ කාර්යක්ෂම කරන්න තමයි මේ බයික් ගේන්නේ කියලා. එතකොට මාධ්‍යවේදීන් පැහැදිලි වහනවා මේ 100cc එහෙම නැත්නම් 125cc බයික් ගෙනල්ලා මේක ඇද්ද? මේකෙදි පැහැදිලිව මාධ්‍යවේදියෙක් අහනවා එක තැනකදී අර පහුගිය දවස්වල වාහනයක් වෑන් එකක් පිටිපස්සෙන් ගියේ 800cc බයික් එකක්. එතකොට ඒ 100cc බයික් එක වෙනුවට දැන් ඒ වෑන් එකක් ගියේ. ඒ වෑන් එක තමයි වාහනවල හප්ප යන්නේ අය. ඒ වෙනුවට බයික් එකක් තිබ්බනම් ඔව්. මේ අල්ලලා හමාරයිනේ. මේගොල්ලෝ 125 නම් එලවන්න බෑ. ඒ කියන්නේ 750 ගෙනාව ඒකයි. දැන් ඇවිල්ලා අපි දන්නේ නැතුවට සමහර වෙලාවට 400 ඒවා පිටත් ඒ කියන්නේ මේ ෆෝසස් සහ හමුදාවෙන් සහ මේ පොලිසියෙන් පිටත් තියෙනවා. ඒවා හොරෙන් ගෙනාපුවද මොනවද කොහොම හරි. ඉතින් සමහර අය සමහර දේවල් වලට ඕක පාවිච්චි කරනවා. උන් අල්ලන්න හම්බෙන්නේ නැහැ මෙලෝ මේ විදිහකට. 400 එකෙන් ගියොත් අල්ලන්න 750ක් තියෙන්න ඕනේ. පැහැදිලි. අඩු ගානේ මේ එතකොට 400 එකට පල්ලෙහා එකක් අල්ලන්න 400 එකක් තියෙන්න ඕනේ. ඔය දැන් පොලිසියට අපි දකින නිකන් නිරන්තරයෙන් දකින බයික් එක 400. 400. ඔව් 400 තඩි බයික් එක. ඕ. ඔය දැන් ඒ කියන්නේ ඒක රාලාමිලා ඒගොල්ලන්ගේ මේ ළමයි ඉස්කෝලේ අරන් යන්නේ නෝනව වලට අරන් යන්නේ. ඔව් මමත් දැකලා තියෙනවා. ඒක තමයි. එතකොට ඇත්තටම මේ මම කියන්නේ ඒ වගේ බයික් එකක්වත් ඕනේ පොලිස් නිලධාරියෙක්. ඒ කියන්නේ පොලිස් නිලධාරියින්ට අර ග්‍රාම සේවකලට දුන්න වගේ බයික් දීලා නම් හරියන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ පොලිසිය ඒ මේ මාලිමාවේ ඉන්න ආරක්ෂක බලෑනිය නෙමෙයි. එතකොට ඒ මේ රටේ දැවැන්ත වපසරියක් බාරව ඉන්න නීතිය හා සාමය ඉෂ්ට කරන ඔවුන්ට අභිමානයක් ගෙනත් දෙන්න ඕන. මං කියන්නේ කියන්නේ මේ ඉන්න STF නිලධාරීන්ට ඒ විදිහේ අව탁සේරුවකට ලක් කරන්න එපා. ඔවුන්ට 100cc බයික් එකක් දීලා අතර මේකෙදි අහනවා ට්‍රේල් එකක්ද කියලා. මට පුළුවන් වුණොත් ඒ වීඩියෝ එක හොයාගන්න. ඔව් මේක පොඩ්ඩක් අහමු මල්ලි. තමයි මතු කළේ එක
රුපියලක්වත් හොරකම් නොකරන ආණ්ඩුවක් බිහි කරලා තියෙනවා කියන කාරණේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක ඔබතුමාගේ පැත්තට උත්තරයක් දෙනවා නම් හොඳයි. ජගත් මනුවර්ණ මහත්මයා ඉඩම් බෙදීමේ උත්සවයකට ගියා. ඒ හින්දා උසාවියට එන්න බෑ කියලා ඔහුගේ නීතිඥවරු දන්නලා තියෙනවා. දැන් වරෙන්තු කරලා තියෙන්නේ. මොකද්ද මේ කතාව? මොකද්ද මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තේ උත්තරයක් දෙනවා? මොකද පරිශුද්ධ ආණ්ඩුවක් විදිහට ඔබතුමන්ලගේ නියෝජිතයෝ මෙහෙම වෙන්න බෑනේ. ඇත්තට මොකද්ද දැන් ඔහු කෝප් එකේ ප්‍රශ්න අහනවා මේ රාජ්‍ය නිලධාරීන්. කෝප් එකේ ප්‍රශ්න අහන වරෙන්තුකාරයෝ. අපි ජගත් මනුවර වෙන්න පුළුවන්, වසන්ත සමරසිංහ වෙන්න පුළුවන්, ඕනම කෙනෙක්. යම් නීතිමය කාරණයකට අදාළව ඔහු ඒකට යටත් නම් ඒක යටත්. ඒක ආපහු ඒක දෙකක් නෑ. හරිද? ඒ නිසා ඔහු ඊළඟ අධිකරණ දිනේදී ඔහු ඒකට ඉදිරිපත් වෙයි. ඒක මොනතුම කියන්න බෑ. අධිකරණ දිනේ වරෙන්තුකාරේ. ඔබතුමා අහලා බලන්නකෝ ඔබතුමාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මිත්‍රයාගේ එයාගේ ටෙලිනාට්‍යයි චිත්‍රපටයයි දෙකට අධ්‍යක්ෂ නිෂ්පාදනය කරන්න කවුරු සල්ලි දුන්නේ කියලා. එතකොට අන්ඩර්වර්ල්ඩ් එක හොයාගන්න පුළුවන්. පුළුවන් නම් අහන්න කවුරු සල්ලි දුන්නේ කියලා එයාගේ. ඒ නිසා මම කියන්නේ මේ විදුරු ගෙවල් වල සුරංග ගල් ගහන්න නිර්මාණ බණ්ඩාර. නම කියන නිර්මාණ බණ්ඩාර අපි බය නැහැ. අපි බය නැහැ, අපි කෙලින් කියනවා. හරිද? හැබැයි මම ඒ වගේම රටේ ජනතාවට කියනවා දැන් මෙන්න මෙයා මන් දන්නවා මේගොල්ලෝ කරන වැඩේ. හෙට කියනවා අන්න වරුණ පාතාලේ අහවලාගේ නම කිව්වා. ඒ පාතාලෙන් වරුණ වෙඩි දියන්න අපිට කරන්න දෙයක් නෑ කියලා. ඕක තමයි මේගොල්ලෝ කරන වැඩේ. හරි අපි ඕකට බය නෑ. හරි අපි ඕක දැනගෙන තමයි දේශපාලනය කරන්නේ. අපි කොන්දපණිට ඔයා හෙට ජගත් මනුවරණයෙන් අහලා පුළුවන් නම් කියන්න මං කියපේ උත්තරේ. හරි. කවුද සල්ලි දුන්නේ කියලා මෙයාගේ ටෙලිනාට්‍ය චිත්‍රපටය කරා. හරි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමාට ජගත් මනුවර්ණව හැම ගහනවා මේ දවස්වල කට්ටියම. ඉතින් අපි නම් මේ පුද්ගලයා ගැන දැනගෙන හිටියා ජගත් මනුවර්ණ ගැන. දැන් මිනිහට වරෙන්තුවක් තියද්දි මිනිහා උසාවියට ගිහිල්ලා බාර වෙන්නේ නැතුව මම දන්නේ උනාද කියලා අපි දන්නේ නැහැ නිවුස් එක. දැන් ඔය කියන മന്ത്രിවරයා ඔය කඩුවෙල එක්කෙනානේ ඔය නම මට මතක නැහැ. එතකොට ඔහු කියන විදිහට ඊළඟ නඩුවාරයේදී ගිහිල්ලා ඊළඟ නඩුවාරයට යන්න බෑනේ මල්ලි වරෙන්තු වුණාම. ඒක තමයි ඉතින් කියන්නේ. ගිහිල්ලා නේද? ඒ වරෙන්තුව නිදාස් කරගන්න එපා. ඔක්කොටම ඉස්සෙල්ලා. පැහැදිලි ඒක තමයි ප්‍රධාන දේ. ඒ නිසානේ මේ අධිකරණයට ඉදිරිපත් කරන්න අත්අඩංගුවට අරගෙන කියලා ගරු විනිසුරුවරයා කියලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට සම්මාන වලට ගිහිල්ලා ආතල් එකේ මේ ෆොටෝ එක ගහලා ඉන්නවා අපි දැක්කා. අත්අඩංගුවට ගන්නෑ. මං කියන්නේ ආණ්ඩුවේ අනුරාධනායක ගරු ජනාධිපතිවරයා වගේම හරිනිය අමරසූරියා ගරු අගමැතිතුමිය ඒ වගේම නලින්ද ජයතිස්ස මහත්මයා වසන්ත සමරසිංහ මහත්මයාලා බිමල් රත්නායක මහත්තයා චීනේ ඉඳන් හරි කියන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔයා අඬන්න එපා බොරුවට මේ නීතිය නෑ කියලා. අඬනවනේ. හරිද? මේ අර හිච්චි කවුද වගේ නැගේ. හිච්චි අපේ නම් අඬන්නේ ඇත්තටම අවංකව අඬන්නේ මල්ලි. අවංකව අඬන්නේ යටි. ඉතින් එහෙනම් දැනුත් අඬන්න එපා. දැනුත් කොච්චර එයාපෝට් එකට ගිහිල්ලා නැද්ද හිච්චි අබේ? එයා අඬනවා ඇති අපිට පේන්නේ නැහැනේ. එයා හැමතිස්සෙම පේන්න අඬන්නේ නැහැ. පේන්න අඬන්නේ ඔය මොනාරි කතාවකට ආපු වෙලාවට තමයි. ඉතින් ඔයා මොකද්ද කියන්නේ ගියේ? ඔව් මම කියන්න ගියේ බිමල් රත්නායක මහත්මයාලටත් මේ අඬන්න එපා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ නීතිය ඉෂ්ට වෙන්නේ නැහැ මෙහෙම කියලා. ඕගොල්ලන්ගේ පක්ෂයේ ඉන්නවා කෙනෙක් මේ වෙලාවේ වරෙන්තු වෙලා. ඒක නිදහස් වෙලා නම් ඒක එහෙනම් නිවුස් එකක් ප්ලාන්ට් කරන්න එපා. ඒගොල්ලෝ අනිත් හැම දෙයකටම නිවුස් ප්ලාන්ට් කරනවා. ඕක ගහයි එන. හරිද? ඔව්. එතකොට ඒ නිසා කරුණාකරලා ඕගොල්ලන්ගේ മന്ത്രിවරයෙක් මේ ඉන්නේ. ඒ മന്ത്രിවරයා ඉදිරිපත් කරන ජගත් මනුවර්ණ කියන පුද්ගලයා සහ කලාකාරයාට මමත් ආදරෙයි. හරිද? කලාකාරයාට, ඒ නළුවට, ඒ නිර්මාණකාරයාට. ඔහු නිර්මාණයකදී නිර්මාණයට දක්වන. ඒ අර සල්ලි ගත්ත ඒවා වෙන කතන්දර. නිර්මාණකර්තාවේදී නිර්මාණයට කොච්චර සාධාරණයක් කරනවද? ඒ නිර්මාණය හොඳ විදියට කරන්න මහන්සි වෙනවද කියන මම දැකලා තියෙනවා. ඒ නිසා ඒ නිර්මාණකාරයාට නෙමෙයි මේ වගේ මේ මජර දේශපාලකයට නම් අපි විරුද්ධයි. සහ ඒ දේශපාලන යාන්ත්‍රණයටම. හැබැයි වෙලා තියෙන මල්ලි මේක යා මාංශ වෙලා කලා නිර්මාණ කරනවා. කලා නිර්මාණ කරන්නේ අර කිව්වා වගේ පාතාලේ එහෙම නැත්නම් තක්කඩි කාගේ හරි සල්ලි වලින් තමයි කරන්නේ. යකීප වතාවක් මෙහෙම කරලා තියෙනවා. ඒ වගේම කරලා ඉවරුණාට පස්සේ එයා ඊට පස්සේ ඒක උපයෝගී කරගෙන තමයි යාගේ ජනප්‍රියත්වය හදාගන්නේ. එහෙම තමයි යා පාර්ලිමේන්තුවට ගියෙත්. ඒතකොට අපි බලන්න ඕනේ මේ පුද්ගලයා අර කලාකාරයෙක් විදියට එයාගේ කෘතියට අවංකව මාංශ වෙලා වැඩ කරනවා වගේම අනිත් ටිකත් ජීවිතේ කරනවද නැද්ද කියලා. පැහැදිලි ප්‍රශ්නේ. ඔව්. දේශකාර බලකාය ඉතිහාසෙ ඉඳලම පාවිච්චි කරේ මේ ට්‍රේල් වර්ගයේ බයිසිකල්. ධාරිතාව 250 cc කාණ්ඩේ වගේ තියෙන ට්‍රේල් වර්ගයේ 250 cc වගේ ඒවා. මේවා ට්‍රේල් බයිසිකල්ද මේ 125 බයිසිකල්? ඔන්න කල්පනා කරන. ඔන්න පෙරලනවා. ඔන්න පෙරලනවා. පෙරලලා ඔන්න තාම පෙරලනවා. තාම පෙරලනවා. තව පෙරලනවා. පෙරලලා බලන්න. ඔන්න මේකේ විශේෂයක් කියලා සඳහන් වෙන්නේ නැහැ. අට ඔබට ඒක හොයලා කියන්න පුළුවන්.
විශේෂකාර බලකාය හොයලා කියන්න පුළුවන් කියලා තමයි එතුමා කියන්නේ. ඔන්න බලන්න විශේෂ කාර්ය බලකාය දාලා තියෙන තැන. ඔව් ඉතින් අපි තවත් නිවුස් එකක් කියමින්ම අද සද්දට ඇහෙන නිවුස් වලින් සමුගන්නවා. අද අපි සද්දට ඇහෙන නිවුස් කළේ චාමරමල්ලිගේ අදහසක් අනුව අපිම මේක එඩිට් කරමින් පළවෙනි වතාවට කරපු එකක්. ඒක පොඩ්ඩක් පරිශනාත්මක වැඩක්. එතකොට අපිට මේක කරන්න ඉන්න ඇති. 아무ත් අපිට අපි එහෙම කරලා නැහැ. මොකද මෙතන හිටපු කොළුවා මං හිතන්නේ ගෝනි බිල්ලෝ අරන් ගියා. ගෝනි මොනවද දාගෙන අරන් ගියා. ඉතින් සිපෙට්කෝ එකේ ලාභය ගැන කතාවක් තියෙනවා. ඒක කියලා අපි යමු. 2024ට සාපේක්ෂව සිපෙට්කෝ ලාභ 176කින් පහළ වැටලා තියෙනවා කියලා. 176කින් සිපෙට්කෝ එකේ ලාභ වැටිලා. එහෙමනම් මහත්වරුනි තමුන්නාන්සලාගේ ආණ්ඩුව කොහොමද 2027 ණය ගෙවන්නේ? 2018 ලංකාව තිබිච්ච තැනට කොහොමද ඒක අරන් එන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඕක කෙලවෙලා කාටත් ගොඩ ගන්න බැරි තැනකට යන්න ඉස්සෙල්ලා අර විවිධ හිටපු උපාලි තෙන්න කොන්න අය කියලා තිබුණා. එයාගේ Facebook ලිපියක කරුණා කළා මේක තිබිච්ච විදිහටවත් ඉතුරු කළා යන්න කියලා. තිබ්බ විදියට තියන්න කියන තියෙනවානේ. මේ අයියේ මේ අවසන් කරන්න කලින් මේකත් කියලා යන්න ඕනේ. අදත් වෙඩි තැබීමක් සිද්ධ වුණා. කොහෙද අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ නගර සභාව ප්‍රාදේශ සභා පරිශ්‍රයේ. එතකොට ඒ හේතුවෙනුත් එක පුද්ගලයෙක් මරණයට පත් වෙලා තිබ්බා. ඒ වගේම අද විශේෂ කටයුත්තක් නැවත සිද්ධ වුණා. ඒ තමයි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ අර ඉවත් කරපු බුදු පිළිමය නැවත තැන්පත් කරා. ඔව්. ඉතින් ඒකත් අපි මතක් කරලා යනවා. පූජ්‍ය අක්මීමන දායරත්න ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ කාර්යයට මුල පුරලා ඒ කරපු කර්තව්‍යයට සත්කාරයට පින් දෙනවා. ඒකට සහභාගී වෙච්ච හැමෝටම අපි යන්න හිටියේ. අපිට යන්න බැරි වුණාද? ඒ වගේම අද මාධ්‍ය සාකච්ඡාවේදී චමල් සංජීව ගැනත් නලින්ද ජයතිස්ස කියනවා. ඔව් නලින්ද ජයතිස්ස කියනවා චමල් සංජීව කියන්නේ නාගරික මන්ත්‍රීවරයෙක්. සෞඛ්‍ය පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපේ ඉන්නව නිලධාරීන් අපෙන් අහන්න. ඒතර අපි ඒවට හරි ආකාරයෙන් උත්තර දෙනවා. ඉතින් ඒ නිසා එහෙම උත්තර දෙන්න වගකීමෙන් ඉන්න පිරිසක් ඉද්දි මේ නාගරික මන්ත්‍රීවරයෙක්ගෙන් විපක්ෂයේ ඉන්න නාගරික මන්ත්‍රීවරයෙක්ගෙන් අහන්න ඕනේ නැහැ කියලා. විපක්ෂයේ ඉන්න නාගරික මන්ත්‍රීවරයාද නැද්ද කියන එක වෙන කතාවක්. නලින්ද ජයතිස්ස මේ ලංකාවේ වෛද්‍යවරයෙක්. ඒ වගේම ඔහුගේ හිතලු කතා කරේ නෑ. ඕගොල්ලෝ අර චිචීගේ බල්ලගේ පවුම් 90 වගේ. ඒතව රනිල් වික්‍රමසිංහගේ නෝනාගේ දෙවනු කොටහළු උත්සවයේ වගේ දේවල්. ඒවා කතා කරේ නෑ චමල් සංජීවලා. අපි මේ චමල් සංජීව සුද්ධ කරනවා නෙමෙයි. හැබැයි ඒ මේ රටේ වෛද්‍යවරයෙක් පිළිගැනීමක් තියෙන වෛද්‍යවරයෙක්. ඒ වගේම ප්‍රැක්ටිස් කරන වෛද්‍යවරයෙක්. හැබැයි නලින්ද ජයතිස්ස ඒ කතා කරෙත් හිතලු නෙවෙයි. සංඛ්‍යා දත්ත වාර්තා මේ රජයේ වාර්තා එක. එමනම් හිතවතුනි අපි අදත් ඔබෙන් සමුගෙන යනවා. සද්දට ඇහෙන නිවුස් එක එකතු වුණාට ස්තුතියි. ඔව් චාමරමල්ලි. එහෙනම් අපි නැවත ආයෙමත් හම්බ වෙමු හෙට දවසේ. සද්දට ඇහෙන නිවුස්.